මැරිච්ච මලකුණ තියෙනවනේ. මලකුණ ගැහැණු කෙනෙකුගේ පිරිමියෙකුගේ මලකුණ. වතුරේ පානුත් එහෙම. ගැහැණුගේ මලකුණ උඩ පැත්තට යන්නේ. මේ උඩ අතට යන්නේ. පිරිමියා නම් පැත්තට යන්නේ. කොහේ දැන් ප්‍රශ්නයක් root cause analyze කරගෙන ගියාම ඒකේ කියන්නේ ටෙක්නිකල් ප්‍රොබ්ලම් නෙමෙයි මැෂින් එකක ප්‍රොබ්ලම් එක නෙමෙයි සාමාන්‍ය ජීවිත ප්‍රශ්නවල ඒකේ එන්ඩ් එකේ ඉන්නේ ගෑනු කෙනෙක් එක්කෝ පිරිමි කෙනෙක් ගොඩාක් වෙලාවට නැත්තම් ඒ පිරිමි කෙනාගේ ඒකේ ගෑනු මොකක් හරි එතන ගෑනු සංඛාරයක් කියන දෙයක් ඒ ප්‍රශ්නෙට එන්නේ ඔය ගෑනු සංඛාර කියන්නේ ගෑනු කියනට ඇනේ කියන ගෑනු කියන්නේ පිරිමි කියන පිරුණුභාවය මානසික පිරුණුභාවය අනුගේ හොයන්නේ නැහැ. ඔය පුදු වැඩිපුර පිරිමි හොයන්නේ නැහැ. එහෙම කටේ තින්න ඒක තමයි පිරිමි කෙනෙක්ගේ තියෙන ගැහැණු බව. ඒ ගැහැණු පිරිමි කියන සංකාර ස්වභාවයක් තියෙන. ඉතිරියක් තියෙන. ඒක තෝරගන්නේ මැරිච්ච මලකුණ තියෙනවනේ. මලකුණ ගැහැණු කෙනෙකුගේ පිරිමියෙකුගේ මලකුණ. වතුරේ පානුත් එහෙම. ගැහැණුගේ මලකුණ උඩ පැත්තට යන්නේ. මේ උඩ අතට යන්නේ. පිරිමි නම් අනිත් පැත්තට යන්නේ. මැරිච්ච මලකුණ තියෙනවනේ. මලකුණ ගැහැණු කෙනෙකුගේ පිරිමියෙකුගේ මලකුණ. වතුරේ පානුත් එහෙම. ගැහැණුගේ මලකුණ උඩ පැත්තට යන්නේ. මේ උඩ අතට යන්නේ. පිරිමි නම් අනිත් පැත්තට යන්නේ. දැන් කොච්චර අනිත් පැත්තට ගියවත් ආයෙ නැටුව ටිකක් කළා ගිහලා ආයෙ අනිත් පැත්තට යනවා. ඒතර මලකුණේ පවා මේ මොකක් හරි ගති හඬක් ගතුවක් තියෙනවා. ඒ ස්ත්‍රී සංකාර ඉතිරියාවක් තියෙන. ඉතිරියාව කරනකොට පිරෙන්නෙම නැති ස්වභාවයක් තියෙනවා. දැන් පිරිමියක් පිළ නැහැ. නමුත් අර සාපේක්ෂව ලොකු වෙනසක් තියෙනවා. ඒක දැන් ප්‍රැක්ටිකල් තෝරගෙන ගෙදර මේ අල්මාරි වැඩිපුර රෙදි ඉන්න කාගේ ඒ වෙලා තියෙන ඒ ස්ත්‍රී ස්වභාවය කියන එක ඇතුලේ දැන් මේ ලෝක නිර්මාණයේ පව කෙලස් වැඩි පැත්තට බර කට්ටිය එකක්. දැන් රහත් වුණත් රහත් වීමෙත් රහත්භාවයෙන් සමානයි. රහත්භාවයෙන් සමානයි. ඊටු කොල්ටිය තව පොඩි ගැටලු තියෙනවා. අනාගාමී දෙන්නේ සුද්ධවාස බමලෝකයක් කහණිය කියන් පිරිමියෙකුයි දෙතන යනවා කියලා වහරකාම දේශන අහලා තියෙනවා. පෙළ දහම දැකලා නැහැ දැන්. ඔහොමති මහතුරු තියෙනවා. ඒකට ගැහැණු මානසිකත්වෙන පිරිමිය. දැන් ඒ මහතේ දිගින් කාලය ගෙවන් ගැහැණියක් වෙන ඇත්තටම. මේ මිනිස්සුම ගැහැණු මොනසේ පිරිමෙන පිරිමකට ගැහැණු වෙනවා. මේ මිනිස්සු ජීවිතේ වෙන ඒවා. ලිංග චේන්ජ් වෙනවානේ. ඔව් ජෙන්ඩර් චේන්ජ් වෙනවා. දැන් ඒ මහතේ දිගින් කාලය ගෙවන් ගැහැණියක් වෙන ඇත්තටම. මේ මිනිස්සුම ගැහැණු මොනසේ පිරිමෙන පිරිමකට ගැහැණු වෙනවා. මේ මිනිස්සු ජීවිතේ වෙන ඒවා. ලිංග චේන්ජ් වෙනවානේ. ඔව් ජෙන්ඩර් චේන්ජ් වෙනවා. ඒ වෙන්නේ අර මානසිකත්වය වෙනස් වෙන ගන්න. එතකොට මේ බොඩි එක වෙනස් කරගන්න. ගති හදන්නේ. විඥාන පත්‍ය නාම රූප. දැන් මතකද මේ මන ධම්ම ලෝකේ අනිදස්සනං අපටිකන් ධම්මායතන පරියාවර අනිදස්සනම ධම්මායතන පරියාවර උපන් නැහැ. ඒතර අවිද්‍යාව පත්‍ය සංකාර කළා ස්ත්‍රී රූපේ පුරුෂෝ දැන් ඒ පිරිමියා. දැන් එයා ඉතිරි වැඩ කරන්න ගන්නවා. ස්ත්‍රියෝ දිගට කරන් යනවා. ඉතිරි වර්ගයේ නාම රූප හදනවනේ.
හදලා අර මට ඕකම් කරනවා. ඕකම ජෙන්ඩර් චේන්ජ් වෙනවා. ඕකම ජෙන්ඩර් චේන්ජ් වෙනවා. දැන් මොනවාරි ඉල්ලනකොට මොකද මෙහෙම ඉල්ලන්නේ? දෙන්නේ මෙහෙමනේ දෙන්නේ. දැන් මෙහෙම දෙන්නේ නැහැ කවුරුවත්. ඉල්ලන්නේ මෙහෙම. දැන් මේ දැන් මලමිනියන්ට නේ අද. මලමිනියත් ඉල්ලන් මැරෙන්න. පාවෙන්නේ ඉල්ලගෙන. පාවෙන්නේ ඉල්ලගෙන. ඉතිරි බව. දැන් ඕවත් එක තමයි වචන හැදෙන්නේ. ගෑවුණු දැන් ඇනේ. ගෑවුණු ගෑන් ඒකට අපි යන්නේ. පටිච්චසමුප්පාද බවක් වෙයි තියෙන්නේ. ගැහැණු අවිද්‍යාවද ගැහැණු සංකාර. සංකාර විඤ්ඤාණ පටිච්චසමුප්පාද. පිරුණු බය උපරිමේ කවුද? රහතන්. පිරුණු බය උපරිමේ කවුද? රහතන්. ඔය සම්පූර්ණයි. සම්පූර්ණ. බැඳීම පූර්ණ. නිවන බැඳීම පූර්ණ වෙලා තියෙනවා. සම්පූර්ණ. මේ නිරුක්තියද නැත්නම් කියන එකක්වත් තේරෙන්නේ නැහැ. අර වචන සම්මතාර්ථක හරියන්නේ නැහැ. ඒක. නිවනට බැඳීම සම්පූර්ණ තෘෂ්ණා පූර්ණ වෙලා.